අදත් ඔබ සියලු දෙනා ඉතා ආදරයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ ඉතාමත්ම සරල ගෙදරදීත් පෙර පාසලේදීත් දරුවා නිතරම කරන ක්‍රියාකාරකමක් ගැන. කඩදාසි ඉරා ඇලවීම. එහෙමත් නැත්නම් paper tearing and pasting activities ගැනයි. ඔබේ පුංචි පොඩ්ඩා පෙර පාසලට එවන්න කලින්ම ඉඳන් ඔබට පුළුවන් මේ වගේ පුංචි ක්‍රියාකාරකම් ගෙදරදීම ඔබේ පොඩ්ඩාට කරවන්න. ඉවත දමන පත්තර පිටුවකින් මේ ක්‍රියාකාරකම ආරම්භ කරන්න ඔබට පුළුවන්. නිවසේදී ඔබේ පුංචි පැටියාට පත්තර පිටු කිහිපයක් ලබා දී දරුවාට රිසිසේ මෙම පත්තර පිටු ඉරීමට අවස්ථාව ලබා දෙන්න. අවුරුදු 2-3 අතර දරුවන් විශාල කැබලි ලෙස පත්තර පිටු ඉරාවෙන් කරනවා. දරුවාගේ දෑතේ පේශී නිසි ලෙස සංවර්ධනය හා වර්ධනය නොවීම එයට හේතුවයි. දරුවාගේ වයස සහ ඇඟිලි තුඩු භාවිතා කරන සෙල්ලම් වැඩිවන තරමට පුංචියට කොළ ඉරා කැබලි කිරීමට දරුවාට හැකියාව ලැබෙනවා. පෙර පාසල් වයසේ දරුවන්ට මෙම කඩදාසි ඉරීම සහ ඇලවීමට දීම ඉතාමත්ම වැදගත්. මොකද මේ පුංචි ක්‍රියාකාරකම තුළින් ඔවුන්ගේ ඇඟිලි සහ අත අතර කුඩා චලන පාලනය කර වර්ධනය කරනවා වගේම ලිවීමට අවශ්‍ය වන පරිදි ඇඟිලි හැසිරවීමටද හැකියාව ලැබෙනවා. අත් සහ ඇස් අතර සම්බන්ධතාවය දියුණු වෙනවා වගේම මෙම ක්‍රියාකාරකම් වලින් පසු දරුවාට අකුරු ලිවීමට, කැපීමට, බොත්තම් දැමීම වැනි කාර්යයන් සඳහාද මෙම ක්‍රියාකාරකම උපකාරී වෙනවා. වර්ණ හඳුනා ගැනීම, හැඩ හඳුනා ගැනීම, විශාල සහ කුඩා යන ගණිත සංකල්ප කොටස් එකතු කර සම්පූර්ණ නිර්මාණයක් කිරීම වැනි මනෝබුද්ධි වර්ධනය දරුවාගේ වැඩි දියුණු වන ක්‍රියාකාරකමක් ලෙසත් මෙම ක්‍රියාකාරකම ඉතාම වැදගත් තැනක් ගන්නවා. ඒ වගේම තමයි කාර්යයක් සම්පූර්ණ කරන තෙක් එම කාර්ය මත රැඳී සිටීමට ඉගෙන ගැනීම. අවධානය සහ ඉවසීම වර්ධනයටත් මෙම කොළ ඉරා ඇලවීම වැදගත් ක්‍රියාකාරකමක් ලෙස හඳුන්වන්න පුළුවන්. දරුවන්ගේ ක්‍රියේටිවිටි එක වැඩිවීමටත් නිදහස් චින්තනය වර්ධනය වීමට විතරක් නෙවෙයි, හරි හෝ වැරදි පිළිතුරක් නැති නිසා දරුවා නිදහසේ නිර්මාණ සතුටින් කිරීමට පෙළඹෙනවා.
මෙවැනි පුංචි සරල ක්‍රියාකාරකමක් තුළින් දරුවාගේ සමාජ කුසලතා සංවර්ධනය වෙන්නේ කොහොමද කියලා අපි සලකා බැලුවොත් කණ්ඩායමක් ලෙස කාර්යයක් කරන විට බෙදා හදා ගැනීම, එකට වාඩි වී වැඩ කිරීමට දරුවන් ඉගෙන ගන්නවා. ඒ විතරක් නෙවෙයි, මිතුරන් කරන කාර්යයට ගෞරව කිරීමට, මිතුරන්ට උදව් කිරීමට ඔවුන් පෙළඹෙනවා. පුංචි බබාලා මෙම ක්‍රියාකාරකම කරද්දී ඉරන්න අලවන්න ගන්න කුලයේ වයනය, ඒ කියන්නේ ඝනකම සහ සිනිඳු බව ඔවුන්ගේ පුංචි අතට දැනෙනවා. ගම්වල ස්පර්ශය, විවිධ ද්‍රව්‍ය භාවිතය බලන්නකෝ, මේ දේවල් වලින් දරුවාගේ සංවේදී සංවර්ධනය වැඩි දියුණු කරන්න රුකුලක් වෙනව නේද කියලා. ඉතින් ඔබට නිවසේදීම ඔබේ පොඩ්ඩන්ට කරන්න පුළුවන් ඉතාමත්ම සරල, ඒ වගේම ඉතාමත්ම හොඳ ක්‍රියාකාරකමක් තමයි මේ කොළ ඉරා ඇලවීමේ ක්‍රියාකාරකම. බැලූ බැල්මට ඉතාමත්ම සරල ක්‍රියාකාරකමක් වගේ පෙනෙන මෙම කොළ ඉරා ඇලවීමේ ක්‍රියාකාරකම ඔබට පෙනෙන තරම්ම සරල ක්‍රියාකාරකමක් නෙමෙයි. මොකද ඒ දරුවාගේ මොළය, අත්, සිත, සමාජ කුසලතා එකවර සංවර්ධනය කරන ඉතාමත්ම බලවත් ක්‍රියාකාරකමක්. ඉතින් මම අදත් ඔයාලත් එක්ක බෙදාගත්තේ ඉතාමත්ම සරල, පහසුවෙන් පොඩ්ඩන සමග අපට කරන්න පුළුවන් පුංචි නමුත් දැනුමෙන් විශාල ලස්සන ක්‍රියාකාරකමක්. එහෙනම් තවත් අලුත් ලස්සන වීඩියෝ එකක් අරගෙන නැවත හමු වෙන්නම්. වීඩියෝව සමග රැඳී සිටි සියලුම දෙනාට ස්තුතියි.